ආයිබෝන් යාළුවනේ. ඉතින් මම අද ඇවිල්ලා තියෙන්නේ පිරිස්සාල පන්සලට. ඉතින් අද ඉල් පොහොය දවසේ අපි පිරිස්සාල පන්සලට ආවා. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා. මම ඔයාලා ගෙටි ජේලකී බෝයි. ඉතින් මේක අපේ ගේ ළඟම පන්සල. ඉතින් අපි කට්ටියත් එක්ක ආවේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ මම මේ උඩහට යන ගමන් ඉන්නේ. අපි යන් ඉක්මනට උඩහට. ඉතින් අද ලයිට් දාලා පැහැදිලිත් නෑ වගේ. ඉතින් අපි උඩහට යන්. ඉතින් යාළුවනේ අපි උඩට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මෙතන වාහන වලට ඇතින් ඉපාර කියලා තියෙනවා. ඒක නෙමෙයි දැන් ඔයාලට පේනවා ඇති පිළිම හෙන ගොඩක් තියෙනවා මෙතන. ඉතින් අර උඩහට යන්නම තියෙනවා. ඉතින් තව තියෙනවා. ඉතින් අපි යන් උඩහ පැත්තට. ඉතින් පේනවනේ ගොඩක් ලස්සනට ලයිට් දාලා සරසලා තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රතිමා තියෙනවා. ඉතින් මේ පේනවනේ අපි යන් අර හින්දා තමයි ආවේ. ඉතින් දුර කරාම පේන්නෙත් නැහැ. බොඳ වෙනවා. ඉතින් යාළුවනේ අර හට්ට යන්නත් තියෙනවා. එහෙත් පිළිම තියෙනවා. ඉතින් යාළුවනේ වලට පේනවා ඇති මෙන්න මෙහෙත් තියෙනවා පිළිම. එන්න ගොඩක් තියෙනවා. අපි පුළුවන් වුණොත් අර පාරෙනුත් යමු. ඉතින් යාළුවනේ තව අහරෙත් පිළිම තියෙනවා. ඉතින් යාළුවනේ මට අවසර හම්බුණා අර පාරෙනුත් යන්න. ඉතින් මං මේ පාරෙන් යන වීඩියෝ එකක් දාන්නම්. ඉතින් යාළුවනේ ඒ අතර මගදී මේ අපිට මල් දන්සලකුත් හම්බුණා පේනවනේ. ඉතින් එදා ඉල් පොහොය දවසේ අපිට මල් දන්සලකුත් හම්බුණා. ඉතින් මේ මට පාරෙන් යන්න අවසර හම්බුණා අර මම ඔයාලට පෙන්නපු පාරෙන්. ඉතින් ඒක හරිම ලස්සන පාරක්. ඉතින් හදපු අයට පින් දෙන්න පින් ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අඳුරන සර් කෙනෙක්ගෙත් තියෙනවා. ඉතින් මේවයි නම් මෙහෙම ගහලා තියෙනවා. ඉතින් අපි යන් තව ටිකක් ඉස්සරහට. ඉතින් මං අඳුරන සර් කෙනෙක්ගෙත් මේ ප්‍රතිමාවක් තියෙනවා. ඒකත් පෙන්නගෙනම යන්න. මෙතන මේ අර උඩහ තියෙන්නේ. ඒකත් මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් මං කියන්නේ ඔයාලත් පොයේ දවසට මේ වගේ පන්සලකට ඇවිල්ලා මල් ටිකක් හරි තියලා යන්න කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ ඔයාලා පොයේ දවසේ ගියපු පන්සලක් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. ඉතින් අර උඩහට වෙන්නත් තව තියෙනවා. ඉතින් අපි ඒවත් බලන්න යන් විගහට. ඉතින් මම කලින් කිව්වා වගේ මේවා හදපු කට්ටියට ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ. අපි තව ටිකක් උඩට යන්. ඉතින් අන්න හට වෙන්නත් තව ප්‍රතිමා තියෙනවා. ඒ ඇස්සේ රැහැයියොත් කෑ ගහනවා. ඔයාලට ඇහෙන්නේ නැද්ද දන්නේ. ඉතින් අපි උඩට ආවා. ඉතින් මං කිව්වනේ මං අඳුරන සර් කෙනෙක්ගේ ප්‍රතිමාවක් තියෙනවා කියලා. ඒ මේ හරියේ. ඉන්න මම නම් බලන්න යන්න. කොහෙද කොහෙද ඒක තිබ්බේ බලන්න ආවා. මේ තියෙන්නේ. ඉතින් මේ සර් තමයි සමීර සර්. ඉතින් එයා හදලා තියෙන්නේ මෙන්න මේ ප්‍රතිමාව. ඉතින් ඔයාලත් සමීර සර්ගේ පන්ති යනවනම් මීරිගම ඉම්පීරියල් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිමාවක් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා මෛත්‍රී හාමුදුරුවෝ චෛත්‍ය එහෙම ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති පහන් හැම තැනම දැල් වෙලා හරිම ලස්සනයි. ඉතින් එදී එහෙම ඒ වගේ ඉතින් මල් එහෙමත් තියෙනවා. ඔයාලට පේනවා ඇති අපිත් මල් තිබ්බා. ඉතින් මේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රතිමාවක්. ඉතින් මෙතන චෛත්‍ය අර මං කිව්වා. ඉතින් අපිත් මල් තිබ්බා. ඉතින් ඔන්න මවත් නෑන්දගෙන් මල් ටිකක් ඉල්ලගෙන මල් ටිකක් තිබ්බා. ඉතින් පිට ලස්සනට මේව පිළිවට තියමු. ඉතින් අනිවාර්යෙන් ඔයාලා පොයේ දවසේ ගිය පන්සලක් තියෙනවා නම් ඒ වගේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මේ පිරිස්සාල පන්සලේ. ඉතින් ගොඩක් කට්ටිය මම බැලුවා මේකේ නම සර්ච් කරලා මට නම් හම්බුන්නේ නැහැ මේ පන්සල ගැන.
ඉතින් මේකේ නම නම් මට හරියට මතක නැහැ. අපි මේකට කියන්නේ පිරිස්සාලේ පන්සල. ඒ අතර වාරෙදි මම හඳුන් කෝප් පත්තු කරා. ඉතින් යාළුවනේ පේනවනේ. පහන් ආලෝකයේ හැමතැනම. ඉතින් දැන් තමයි මට හොඳම වැඩේ වෙන්නේ. පහන් වගේම මල් වගේම ඔය හැම දෙයක්ම වගේම යාළුවනේ මෙතන තියෙන හඳුන් කුරු ගහන තැනොත් හොඳටම පිරලා ඉතින් ගහවන්න තැනක් නැතුව මම කැරක් හිටියා. ඉතින් ඔන්න බලන්න ෆුල් කිය හැම තැනටම යනවා. එතනත් ෆුල් අම්මේ ගහන්න තැනක් නැහැ. ඉතින් කොහම හරි ඉතින් ගහගත්තා. පේනවා ඇති ඔයාලට බොහොම අමාරුවෙන් ගහගත්තා. අපෝ බෑ එතන වැටෙනවා. ඉතින් අපි යනවා අර හිතන. බයේ බෑ යාළුවනේ ඕක අතට වැටෙන යන්නේ ආයින්කන් නිවන් ෂෝ වගේම තමයි. ඉන්න කොහොම හරි ගහගත්තා උස තැනකින්. හරි ගහගත්තා. පේනවා ඇති මගේක. හරි. දැස් ගන්ටාරෙක් ගහනවා. හරි. ඉතින් යාළුවනේ මම කොහොම හරි ගන්ටාරේ ගහන මේ සද්දෙත් ගත්තා. ඉතින් ඒක මම මේ ගෙදර එඩිට් කරන හන්ද දැන් ඔයාලා පුදුම කරන්න යන්නේ. මෙන්න මේ ආසියාවේ ලොකුම සැතපෙන පිළිමය තමයි ඔයාලට මේ තිස්සෙන්නේ. පේනවනේ. මේක හදන්නත් දායක වුණු හැම කෙනාටම පින් අයිති වෙන්න ඕන. ඉතින් ගොඩක් ඉතින් අපි දැනටත් වන්දනා කරනවා මේකට. ඒ තරම් ඉතින් ඒ තරම් පින් අයිති වෙනවා. ඉතින් මේ මල් ආසන ටිකක්. ඉතින් ඔන්න වීඩියෝ එකේ අවසානයේට ඉතින් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එනකම් ඔයාලට ජය.